ඒ ලෙවල් කරද්දි මායි මගේ හොඳම යාළුවෙක් හිටියා. අතන යාළුවෙක් කියන්න බෑ සහෝදරයෝ වගේ සීන් එකේ හිටියේ. මාත් එක්ක හොඳට මේ හිටපු යාළුවා. කොහොම හරි ඒ ලෙවල් මොනවද කරේ? මැත්ස් කරේ. මැත්ස් කරන්නේ කට්ටිය දන්නවා නේද මැත්ස් කර ගෝල් එක වෙන්නේ. ඔව් ගොඩක් අය දන්නේ. ඉතින් අපි දෙන්න එකටම තමයි ක්ලාස් ගියේ. ඊට පස්සේ අපි සබ්ජෙක්ට් තුනටම ගියේ එකම ක්ලාස් එකට. එකම පන්තිවල එකම අපි යන්නේ අපි දෙන්න යන්නේ එකටම. ඒකටම තමයි හැම එකටම යන්නේ. කෑවත් එකට ජීවත් එකට කෙල්ලෙන් පස්සේ ගියත් එකට පන්ති ගියත් එකට පාඩම් ගත් එකට අනිවාර්යයෙන්. ඇත්තෝගියොත් පොරට කෙල්ලක් දාලා දෙන්න මම මාර කට්ටක් කියන්නේ. ඒ කියන්නේ මම උට වැඩි චොර වෙනවා මම. පොර කෙල්ලගෙන් නම්බරේ ඉල්ලලා දෙන්න, මගේ නම්බරය දෙන්න. ක්ලාස් ගානේ ගිහිල්ලා අනිවාර්යයෙන් ක්ලාස් ගානේ ගිහිල්ලා අපි ක්ලාස් කට් කරගෙන යන්නේ දවස්වල. ඒ වගේ ගිහිල්ලා කොහොම හරි පොරට ඒ විදිහට තමයි ඔය කෑල්ලුණක් එක්කලා දුන්නේ හින මම මාර ජාතියක් දුන්නේ. ඉතින් ඒ වගේ තමයි කියන්නේ එහෙම තමයි අපි දෙන්න සහෝදරයෝ වගේ. යාළුවෝ කියන්නත් බෑ. යාළුවෝ කියන්නත් බෑ අතන. සහෝදරයෝ වගේ අත්‍යවශ්‍ය කොහොම හරි ඒ වුණාට පොරයිම එකට හිටියා. ඒ යාළුවට පුදුම සම්පූර්ණ දුන්නේ මේ ක්ලාස් ෆීස් දෙන්නත් සල්ලි දවස් තිබුණා. ඒ වුණාට මම කොහොමද YouTube channel කරා. ඒක පටන් ගත්තා. ඔව් පටන් අරගෙන මට රෙවෙනියු එකක් හම්බෙන්නේ දවස්. ෆ්‍රී ෆයර් ගහුවා ඒකත්. ඔව් ෆ්‍රී ෆයර් ගහුවා. ඊට පස්සේ මට රෙවෙනියු එකකුත් හම්බෙනවා. ඉතින් මට මතකයි එක මාසෙක මට වර්සිය වැටුණා. ඒ වුණාට පළවෙනි යාළුවට මම සල්ලි දුන්නා ක්ලාස් එකට දීපන් කියලා. ක්ලාස් එකේ ෆී එක දීපන් කියලා මම පොරට $100 දුන්නා සල්ලි. හේතුව ඒ තරම් අපි ඒ තරම් යාළුවෝ. පොරට ඇත්තටම සල්ලි තිබුණේ නැහැ. ක්ලාස් එකට දෙන්න සල්ලි තිබුණේ. ඒ විදිහට උදව් කරන් ගියා. හැබැයි අන්තිමේදී කොහොම හරි ඒකලා අපි දෙන්නම හැමදේම කරේ වගේ එකට වගේම තමයි කරේ. ඒ විදිහට අපි A level කරා. ඉතින් ඇත්තටම මම ඉතින් A level කරන්න ලොකු මේකක් තිබුණේ නැහැ. A level කරන්න ලොකු මේකක්. ඒකල YouTube තමයි. ඔව් YouTube scene එක තමයි මම හිටියේ. ඊට පස්සේ ඇත්තටම A level කරන් යද්දි ඇත්තටම එයා පාඩම් කරන්නෙත් නෑ. ඒ වගේ එකක් තමයි මට වෙන්නේ. ඇත්තටම ගියොත් පොර පාඩම් කරලා ඒ ඔක්කොම කරලා ඇත්තටම මම තරහකට කියනවා නේ මේක. පොර පාඩම් කරලා ඒ වුණාට මට පෙන්වන්නේ නෑ ඒක. දැන් මම පෙන්නන්නේ ක්ලාස් යනවා විතරයි. ඔව් ක්ලාස් ගිහිල්ලා නිකන් පිස්සුවක් කෙල්ලත් එක්ක ඇවිත්. ඔව් අපි පිස්සු කෙල්ලෙන එක විතරයි මට පෙන්වන්නේ. ඒ වුණාට පොර පාඩම් කරලා ඒ විදිහට හිටියා. බිල්ලත් පාඩම් කරා. ඇත්තටම මම පාඩම් කරේ නෑ. මම ඇත්තටම YouTube scene එකත් එක්ක අනික අපි දෙන්න එකට ඉන්නේ. අපි දෙන්න මොකක් හරි මැච් එකක් ගන්නවා කියලා ඔය ඒ මාර්කටිං මෝඩ් එක වගේ හිටියා ඇත්තටම. ඒ වුණාට කොහොම හරි A level කරා. මම ඇත්තටම සබ්ජෙක්ට් දෙකකට දුකද තමයි A level විභාගෙටත් ගියේ. පළවෙනිට මං ගියෙත් නෑ. ඔව් ගියේ නෑ. මං ඒ කියන්නේ අපි දෙන්නම යන්නේ නෑ කියලා හිතන් හිටියේ. ඒකලා මේ යාළුවා පළවෙනිකට ගියා. ඊට පස්සේ මම ගියාට පස්සේ තමයි දන්නේ මං එයා ගියා කියලා. ඊළඟට එකට ගියා. දෙන්නම හිතන්නේ එකට බල බහන්න. අනිවාර්යයෙන් බලවයින් තමයි හිතන් හිටියේ. ඒ වුණාට එයා ගිහින් තිබුණා. ඒකලා කොහොම හරි එයා යුනිවර්සිටි සිලෙක්ට් වුණා. ඒකලා කොහොම හරි ඕක පොර මට කිව්වෙත් නෑ. සිලෙක්ට් වුණා කියලාවත් මට කිව්වේ නෑ. ඒකලා කොහොම හරි මම දවසක් ටවුන් එකේ මට හම්බුණා. අර එයා කෙල්ලෙක් එක්ක ගියේ. අර කලින් ගෑල්ලා නෑ වෙන කෙනෙක් එක්ක. අර කෙනෙක් බිල්ල සෙට් කරලා දුන්න කෙල්ලක් නෙවෙයි. වෙන කෙල්ලෙක් එක්ක ගියා. ඒකලා මම මූණ ඉස්සරහට හම්බුණා. මූණ ඉස්සරහට හම්බුණාට මම නිකන් ගණන් ගන්න වගේ පොඩි හිනාවක් දාලා ගියා යන්න මාත් එක්ක උත්තර අර උත්තර බුකින් හිටපු ඩයල් එක අර YouTube රෙවෙනියු එකේ ක්ලාස් එකේ යාළුවා මේ සහෝදරයෙක් කිව්ව එකන. අනිවාර්ය ඒ යාළුවා මාත් එක්ක ඒ කියන්නේ මට කතාවක් කරන්න නැතුව ගියා. මට මාර පුදුමයි ඒක. ඉතින් ඒ විදිහට ගියා. ඒක වගේ මගේ හිතේ කිසිම තරහක් නැහැ. එයා ඇත්තටම දැන් මම එයා යුනිවර්සිටි යනවා. එයාත් තැනක ඉන්නවා. ඒක මොකද මාත් එක්ක හිටපු කොල්ලෙක්නේ. එයා තැනක කරන කෙනෙක් මට සතුටුයි ඇත්තටම. දැන් අදටත් කතා කරනවා. දැන් හැබැයි මොනට හම්බෙන්නේ නැතුණාට අපි කියන්න බෑ කතා බහ කරන්න පුළුවන් ෆෝන් එක තියෙනවනේ. අනිවාර්යෙන් මම එදා සේව් කරපු විදිහට තමයි මගේ නම්බරේ තාමත් සේව් වෙලා තියෙන්නේ. ඒකට පොරගේ DP-එකක් මට පෙන්වන්නේ නැහැ. පොර අනිවාර්යෙන් බ්ලොක් කරලා තියෙන්නේ. බ්ලොක් කරලා හරි නම්බරේ නැතුව. අනිවාර්යෙන් නම්බරේ නැතුව හරි එහෙම වෙන්නේ නැති. කොහොමද දන්නේ? ඒකට පොර එදා ඉඳන් තමිනදුරු මාත් එක්ක කතාවක් කරලා නැහැ. ළමයි ජීවිතේ කඩාවැටිච්ච ලොකුම තැන. අනිවාර්යෙන්. මොකද එකට හිටපු යාළුවෙක් ඒක ඒ වෙනස් වීම මාරවුල් ඇත්තටම මාරවුල්.
ඒනට මාගේ ඇත්තටම තරහක් එහෙම නෑ. කෙල්ල 10කින් බූට් කරනලා ඒක අවුල් නේ දෙකට. අනිවාර්ය එකටම හිටපු එක කොහොම වෙද්දි ඒක මාර වුණා. ගේමක් ගහන කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි කියන්න තියෙන්නේ මොකක්ද? YouTube නේ ඕනම platform එකක්. ඕනම දැනක ගේමක් ගහන කොල්ලෙක්ට කෙල්ලෙක්ට කියන්න තියෙන්නේ තමන් කරන වැඩේ කිසිම හේතුවකින් අතාරින්න එපා. කොච්චර බාධකාවක් තමන්ගේ වැඩේ තමන් කරගෙනම යන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම තැනක එන්න පුළුවන්. ඒත් එක්කම වටේ කාවත් වැඩි විශ්වාස කරන්න යන්න එපා. කාවත්ම විශ්වාස කරන්න මම කියලාගෙන ඉන්නේ යාළුවෙක් ඒත් එක්කම ඔයාලගේ නෑදෑයෝ අනම්මලා කාවත්ම විශ්වාස කරන්න එපා. තමන්ට තමන් විතරයි කියන තැන ඉඳගෙන ගේමක් ගන්න. ඒක අනිවාර්යෙන් දවසක හරියනවා. නැත්තම් අනිවාර්යෙන් ඔයාලටත් වෙන්නේ උන් බැකෝ ගත්තා අපි හුකෝ ගත්තා කියන තමයි වෙන්නේ හැමෝටම.